34 බහු අවයවක සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා. එතකොට බහු අවයවක සම්බන්ධයෙන් පළවෙනි එකේ තියෙන්නේ ඊතා ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධයක් ඇත කියලා. ඊතා ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධයක් බහු අවයව වලට තියෙනවා. බහු අවයවක වලට ඊතා ඉහළ ඇත. ඒක හරි. ඒ හරි. B බලමු. තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකක ලෙස හැඳින්වේ. තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකක ලෙස හැඳින්වේ. පුනරාවර්තන ඒකක නෙමෙයි. තැනීමට දායක වන්නේ ඒකායවයක. ඒකායවයක අණු තමයි තැනීමට දායක වෙන්නේ. එතකොට B වැරදි. C. සම්භවය මත පදනම කෘත්‍රිම හා ස්වභාවික වූ. බහු අවයවක සම්භවය හා පදනම මම මේක chart එකක් ඇඳලා ස්වභාවික බහු අවයවක කෘත්‍රිම බහු අවයවක කියලා කොටස් දෙකක් බෙදෙනවා. ස්වභාවික ටිකක් මම උදාහරණ ලියලා තියෙනවා. රබර්, ප්‍රෝටීන්, DNA ආදී වශයෙන් කෘත්‍රිම බහු අවයවක විදිහට උදාහරණ ටිකක් ලියලා තියෙනවා. පොලිතීන්, පොලික්ලෝරෝඑතින්, ටෙෆ්ලෝන්, බේකලයිට්, පොලියස්ටර්. මම ඒ ටික ලිව්වේ එතනින් එහාට ඉතිරි අවුරුද්දකදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉස්සරහදී. ඒ නිසා තමයි සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයකදී දෙපැත්තම කතා කරගෙන යන්නේ. හරි එතකොට C හරි. ඒතර උත්තරේ A හා C කියන්නේ පිළිතුර වෙන්නේ 3 34ට 3. මේක සටහන් කරගන්න හැමෝටම වැදගත් වෙයි කියලා මම ඒක නම් විශ්වාස කරනවා.